ඒ අබ්දුල් මජීද් මැතිතුමා ඇතුළු සම්භාවනීය තවත් එක් පිටුවක් පෙරළමින් වත්මන් රජයේ දිනසියේ වැඩසටහනට යෝජිත වූ නව සේවාවන් කීපයක් රක්ෂණ ආවරණ තෙරගෙවුම් සේවය තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල හරහා බාර ගැනීම අද දින සිට ආරම්භ කෙරෙනවා. මොස් පරිපතේ මගින් මොස් සංඥා මගින් පණිවිඩ හුමාරු කිසියම් සම්දිස්ථානයකට විශේෂයෙන්ම මෑත කාලේදී තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ තැපැල් ජාලය භාවිතා කරමින් සේවා සපයන්නෙකු හැටියට මේ මෑත ඉතිහාසයේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වුණා. ඒ නිසා සාම්ප්‍රදායික සැප සේවාවන්ගෙන් මිදලා දිනෙන් දින වැඩි වෙන අපේ ගනුදෙනුකරුවන්ගේ තියෙන සංකීර්ණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මේ දවසෙන් දවස දිනන තොරතුරු තාක්ෂණය මුසු කරගෙන තැපැල් සේවාවට අපි අලුත් මුහුණුවරක් ලබා දීලා මේ සේවාව ඉතාම පුළුල් විදිහට අපේ සේවාවන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ වෙනකොට බැංකු සේවා අපි දන්නවා අතීතයේ ඉඳන්ම අපි තැපැල් බැංකුවක් තිබුණා ලංකාවේ. ඒ බැංකුව නැති වුණත් ජාති ඉදිරිමේ බැංකුව ඒ වෙනුවෙන් ආරම්භ කරත් අපි ජාති ඉදිරිමේ බැංකුව වෙනුවෙන් මේ වෙනකොට තැන්පතු බාර ගැනීම ගෙවින් කටයුතු කරනවා. ඊට අමතරව උපයෝගී බිල්පත් ගණනාවක් පුළුල් සේවාවන් රසක් ලබා දීමට ඉදිරිපත් කරන මේ අවස්ථාවට සහභාගී අවස්ථාවක් ලැබීම කියන්නේ මෙතනදී තැපැල් සම්බන්ධව පුංචි අල්වාදීමක් කළා. මම දන්නා ඉතිහාසය අනුව මට මතකයි මේ සම්බන්ධව පොත්පත්වල සඳහන් කරන පරිදි මේ තැපැල් සේවාව ආරම්භ කරපු මුල් අවදී ඒ තැපැල් මම හිතන්නේ බ්‍රිතාන්‍යයේ අශ්වයකින් තමයි එදා ලිපි හුමාරු. ඊපසුව ඒ අශ්වය බැලගන්න කණුවක් හිටියවා පෝස්ට් එකක්. ඊපසුව එතන කාර්යාලයක් හැදුණා පෝස්ට් ඔෆිස්. මේකයි පෝස්ට් ඔෆිසේ ඉතිහාසය කියලා සමහර පොත්පත්වල සඳහන්. අද ශ්‍රී ලංකාවේ මේ තැපැල් ජාලය මම හිතන්නේ අනිකුත් ජාලවලට වඩා ඉතාමත්ම පුළුල් ජාලයක් විදිහට කවුරුත් පිළිගන්නා කරුණක්. ඒ වගේම අද අපේ තැපැල් සේවාවේ නිරත වෙන්න අපේ නිලධාරී මම හිතන්නේ මුළු ලංකාව ආවරණය කරමින් විශාල සේවන රසක් වෙනකොට සිදු කර දෙනවා. රසක් අපේ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපේ තැපැල්පත් මක්කියෝ වගේ මේ සේවාව තුළින් මම හිතන්නේ මහ ජනතාවට පසුගිය කාලයට වඩා සාල සේවන රසක් ඉතාමත්ම පහසුයි ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මම ඉතාමත්ම සතුටුපත් වෙනවා. දැන් මේ අවස්ථාවේ බාර දෙන්න ලැබුවා කරු තැපැල් ඇමතිතුමාණන්ට ඒ ඉල්ලුම් පත්‍රය බාර ගැනීමෙන් පසු තුන්වෙනි ඉල්ලුම් පත්‍රයත් අපිට මේ අවස්ථාවේ බාර දෙනවා. බාර දීමට නියමිතයි. කරු තැපැල් ඇමතිතුමා අදින් මේ අවස්ථාවේදී කරු තැපැල් සමාජය MH